ඉතින් මේ තමා මුළු ඉංගිරියම පේන පිළිම කන්ද. ඉතින් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම. ඔයාලට කුරුණෑගල යද්දී කුරුණෑගල නගරේ පෙනිපෙනී ඈතින් ගලක් උඩ පේනවා විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. ඉදිකරලා තියෙනවා. ඉතින් ඒ වගේම තැනක් හොයාගෙන තමයි අද මම මේ ආවේ. ඉතින් කුරුණෑගලට යද්දී පේනවා වගේම තමයි අපිට ඉංගිරියට එද්දිත් ඒ වගේම දුරින් ඉඳන් දැක ගන්න පුළුවන් පිළිමයක් තියෙනවා. ඒ තමයි පිළිම කන්ද කියලා තමයි මේ මෑතකදී මේක නිර්මාණය වුණේ. ඉතින් මේ ස්ථානයට කියන්නේ පිළිම කන්ද කියලා. ඉතින් මුළු ඉංගිරියම පේන තැනක් තමයි මෙතන. ඉතින් ඉංගිරිය නගරය ආසන්නයේම තියෙන මෙම ස්ථානයේ ඔයාලට ආවොත් බලා ගන්න පුළුවන්. ඉතින් වටේටම ලස්සන කඳු වලින් වට වෙලා තියෙන්නේ. පල්ලෙන් පේන ඉංගිරිය නගරය. ඉතින් මෙම ස්ථානය ගැන කියනවා නම් මෙතනට එන්න ඕනේ. ඉංගිරියට ඇවිල්ලා ඉංගිරිය ටවුන් එකෙන් කොළඹ පාරේ කිලෝමීටරයක් වගේ එද්දි දකුණට තියෙන පාරක් ඒ පාරෙන් තමයි එන්න ඕනේ. ඉතින් මෙතනට එනවා නම් ඔයාලට ඔයගොල්ලෝ බයික් එකේ හෝ ත්‍රී වීල් එකේ කාර් එකේ වෑන් එකේ වුණත් මෙම පිළිම ගාවටම එන්න පුළුවන්. ඉතින් ලොකු බස් වලට වගේ නම් එන්න බෑ. ඔයාලට බලන්න මේ වටේටම තියෙන මේ ලස්සන කඳු ටික. දැන් අර පැත්ත බස්නාහිර පළාතට තමයි අයිති වෙන්නේ. ඉතින් ඉංගිරියත් බස්නාහිර පළාතේ කවුරුද දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. එතකොට දැන් මෙතනින් එහා ගත්තාම අර ඈත ටික පේන්නේ සබරගමු පළාතට අයිති වෙන කඳු ටිකක් තමයි පේන්නේ. ඉතින් පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන්ම ඉතින් මෙම ස්ථානයට එන්න ඇවිල්ලා ඉතින් කොළඹ ඉඳන් එන කෙනෙකුට නම් ගොඩක් ළඟයි මෙතනට එන්න. හයිවේ එකේ ඇවිල්ලත් එන්න පුළුවන්. ප්‍රධාන පාරේ ඇවිල්ලා රඳුරු පාන්දර පාරේ ඇවිල්ලත් මේ ස්ථානයට එන්න පුළුවන්. ඉතින් ඉර බහින වෙලාවට මේ ඒ දර්ශනය ගාන්නම ලස්සනට බලන්න පුළුවන් පැහැදිලි දවසක නම්. ඔයාලට දැන් මේ පේනවා ඇති. අර අන්නහරේ තියෙන්නේ කොළඹ ඉසව්ව. ඉතින් අර පේන්නේ කොළඹට ආසන්නව තියෙන ওই බිල්ඩින් ටිකක් තමයි පේන්නේ. ඇත්තටම කියනවා නම් මෙතන මාරම ලස්සනයි. ඉර බහින වෙලාවට ආවහම ඒ තියෙන සුන්දරත්වයත් බලාගෙන ඔයාලට නිස්කලංකව ඉඳලා යන්න පුළුවන් තරක් තමයි පිළිම කන්ද කියලා කියන්නේ. ඔයාලට මේ වෙන්න මෙතනින් මේ තියෙන්නේ රඳුරු පාන්දර පාර. ඉතින් අපි එන්නේ ওই පාරේ තමයි. දැන් මේ පල්ලෙහෙන් තනිකර පේන්නේ ඉංගිරිය නගරයේ යවට තියෙන බිල්ඩින් ටික. ඉතින් මේ මෙන්න මෙතනක් තියෙනවා මේ තියෙන ඉංගිරිය පහුවෙලා රඳුරු පාර පැත්තට යන තියෙන පාර. ඉතින් ලස්සන තැනක් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් මේ තමා විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ. කොළඹට ආසන්නම තියෙන ඔයාලට කාලා බීලා නාලා යන්න පුළුවන්. ඊටමත් කොළඹට ආසන්නම තියෙන නගරයක් තමයි ඉංගිරිය කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඉංගිරියට ආවොත් ඇල පාරවල් දොළ පාරවල් ඕනතරම් තියෙනවා නාලා විනෝද වෙලා යන්න. ඉතින් ඒ වගේම මේ වගේ ස්ථාන වලටත් ඇවිල්ලා වැඳ පුදාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් එහෙනම් මම සමුගන්නවා මේ තමා ඉංගිරිය උසම තැන පිළිම කන්දේ සිට.